හේතු හැව්වේ ඔබේ රුව දැක ගන්න ආසාහින්දමන් පුන් සදක් පායන්නේ කොහොමද මාසෙකට සැරයක් නෙමන් ඔබේ ආදරයකට ආසයි හේතු වෙන්නට කාරිනේ සද ඔබ දැක ගන්න නෑද ඔබේ ආදරයකට ආසයි හේතු වෙන්නට කාරිනේ සද ඔබ දැක ගන්න නෑ හෙලෝ ළමයි ඔයාලට කොහොමද? මගේ යාළුවෝ හැමෝම ගොඩක් හොඳින් ඉන්නව නේද? ගොඩක් වැඩ නැති නිදහසේ ගෙවුණු නිවාඩු දවසක් තමයි මම අද ඔයාලා එක්ක ආදරෙන් බෙදාගන්නේ. ඉතින් ඔයාලා හැමෝම වීඩියෝ එක ඉවර වෙනකල්ම රැඳිලා ඉන්නවා කියලා මම දන්නවානේ. මේ වගේ ඩේ ව්ලොග් එකක් මම බෙදාගන්න ෆස්ට් ටයිම් තමයි මේ. ඉතින් මේ වෙනසට ඔයාලා ආසයිද කියලා පහලින් ලියාගෙන යන්න අමතක කරන්න එපා. අද ඉතින් ඉරිදා දවසක් හෙටත් පොහොය. ඒතකොට දවස් දෙකක නිවාඩුවක් තියෙනවද? ඉතින් එහෙම ලොකු විශේෂ දෙයක් නම් කරන්න හිතාගෙන නැහැ. ඒ වුණත් ගොඩ දවසින් ව්ලොග් එකක් ගන්න බැරි වුණානේ. ඉතින් මට හිතුණා අද දවස මම කොහොමද ගත කරන්නේ? ලොකු දෙයක් නම් කරෙන්නේ නැති වෙයි. ඒ වුණත් ඉතින් බලමු අපි මොකද වෙන්නේ කියලා. මගේ කාමරේට හැමදාම වගේ උදෙන්ම එන්නේ අපේ අබීබබා තමයි. ඇවිත් මා එක්ක කෝලම් කරලා ගියාට පස්සේ අද මම ගේ අතු ගාලා හැම උදෙන්ම නාගත්තා. මම නැගිටිනකොට අම්මා පහන එහෙම තියලා තමයි තිබ්බේ. උදේ අම්මා හදලා තිබ්බ රසම රස කෑමත් කාලා ටිකක් දවල් වෙන්න මම ආසම කෑමක් හදාගෙන කෑවා. හැමෝම මෙහෙම කන්න ආස නැතිව ඇති. ඒත් මම නම් ආසයි මෙහෙම කන්න.
මගේ මූණෙන්ම තියෙන සතුටෙන් ඔයාලට පේනවා ඇති මම මේ කෑමට කොච්චරනම් ආසද කියලා. ලොකු දෙයක් මොකුත් කරන්නේ නැහැ. මොකද අද ටිකක් වර්ෂාපතනයක් තියෙනවා. අන්තිම නිවාඩු දවසේ එහෙම ලොකු දෙයක් කරන්නේ නැහැ මොකද ඉතින්. බලාගෙන කාලා බීලා නාලා කරලා ඔයාලා ඉතින් නිවාඩු දවසට මොනවද කරන්න කියලා කමෙන්ට් කරගෙන යන්නකෝ බලන්න. ඔයාලත් ඉතින් මෙහෙම වෙන්න ඇතිනේ. මට ආසයි අතල්ලන් ඔබේ මුවග සිප ගන්න ඔබේ මුහුණ සීනාවෙන් හැමදාම පුරවන්න දුක දැනෙනා විට නුඹට මට තුරුලොව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹේ තුරුලටම වෙන්න. ඉතින් මට මෙහෙම කියන්න හිතුණා. සතුට ඔයාගේ ජීවිතයට ලං කරගන්න ඔයාටම පුළුවන්. ඒකට මහ ලොකු දේවල් ඕනේ නැහැ. ඔයා කැමති විදියට කාටවත් කරදරයක් නොවි හොඳ පුරුදු වැඩි කරගෙන දවස ගෙවන්න පුළුවන් නම් ඒ සතුට ඔයා ළඟ පිරීලා තියෙනවා හැමදාම. කාටවත් සොරකම් කරන්න බැරි විදියට ඔයා ළඟම. පහන තියන්න ලෑස්ති කරලා හවසට රසම රස තේ එකක් අම්මයි තාත්තයි එක්කම එකටම බීලා මිදුල අතු ගාලා වොෂ් එකක් එහෙම දාගෙන බුදුන් වැන්දා. හිරුමල් දැතේ සඟවා වලාරොදක නැගිලා සත් සමුදුරුවා කලබලා බවෙතට එනවා ඔබේ ඔය සීනාවේ රැඳී ඉන්න සසරේ මුදුමල්ලහන මගේ වේද හැමදාක සුදුරේ මූණ හොදලා ආව දැන් නිදාගන්න. දැන් ඉතින් ඊට කලින් නිදාගන්න කලින් මගේ නයිට් ක්‍රීම් එක ඇප්ලයි කරන්න ඕනේ. මම මේක ඉතින් දැන් මාස 4ක් 5ක් තිස්සේ යූස් කරනවා. මේක ලොකු දෙයක් නෑ ඉතින්. මේක ගාලා ඉතින් නිදාගන්නවා. ඉතින් මෙච්චර වෙලා මාව අහන්න හිටිය බලන්න හිටිය ඔයාලා හැමෝටම හැමදාමත්ම වගේ මා ගොඩක් ආදරෙයි. තවත් ලස්සන දවසක එනකම් සතුටින් පරිස්සමින් ඉන්න මම තරු. මේ අහස යටම කොතැනක හෝ ඔබ ඉන්නවනම් මම ඉන්නම් ඒ සුවඳ තියන් යලි ඔබ එනකන්. සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල් නෙතනිනු පොල්